වෙසක් දවසේ කියන්න තියෙන්නේ හැමෝටම සුබ වෙසක් දිනයක් කියලා. ඒ වගේම කියන්න තියෙන්නේ වෙසක් කූඩුව හා සමාන ජීවිතයක් අපි ගත කරන්න. හරි? ආලෝකයේ ගන්න, ආලෝකයේ විඳින්න හරියට මං ගාවට ඇවිල්ලා වැට්ටික් කරන්න. මොකද ඕගොල්ලෝ 2027 නෙමෙයි. ඕගොල්ලෝ තව අවුරුදු හරි. අද හරි මහන්සි දවසක් 2027 පන්ති ටික ගැන අදාළ නෝට් එක ලියාගත්තා. නවක දරුවන් සම්බන්ධ කරගන්න එක ගැන කිව්වා. මේ දවස්වල වෙසක් කූඩුවේම හදන්න තින්නේ. හරි? මම මෙහෙම අද පන්තිය ඉවර කරන්න. ඒ තමයි පුතේ මේ වෙසක් කූඩු හදද්දී මම සමහරලාට අපේ ඔන්ලයින් ස්ටුඩියෝ එකට එද්දී දකින දෙයක් තමයි මේ දවස්වල මේ පාර දිගේ මේ මං අර හැමදාම කරන මොටිවේෂන් එකට වඩා පොඩි වෙනස් මොටිවේෂන් එකක් මේක. හරි. පාර අයිනවල අම්මලා තාත්තලා ඒගොල්ලොන්ගේ ළමයි ඔක්කොලම එකතු වෙලා මේ රබර් පටි පාවිච්චි කරලා මේ වෙසක් කූඩු හදනවා. මම ඉතින් පොඩ්ඩක් මේ බලාගෙන හිටියා වෙන සිද්ධිදා මේ පන්තිය පටන් ගන්න. හරි? ඒගොල්ලෝ හරි බැලන්ස් එකේ හරිද? රබර් පටිය ඔතන ගමන් හරිද? ඒගොල්ලෝගේ වෙසක් කූඩු හදනවා. මම ඊට පස්සේ කල්පනා කරපු එකම දේ හරි? මම හිතපු එකම දේ හරි? වෙන මොකුත් දෙයක් නෙවෙයි. අපේ ජීවිතෙත් මේ වගේ. හරි? මේ විදිහට හරි අමාරුවෙන් හරිද? අර ඒ කියන බැලන්ස් කිරිල්ල බැලන්ස් කරලා වෙසක් කූඩුව හරි සම්මිතිකව හදනවා. ඊට පස්සේ අපේ ජීවිතේට එන ලස්සන තැන්වලදී අර පාටකොළ වගේ හරි ලස්සනට ඇලවිලා ලස්සනට රැල් ටික දාලා එල්ලනවා. හැබැයි එතනින් නවතින්නේ නැහැ. අපේ මුළු ජීවිතේම ආලෝකය වෙනවා හා සමාන ඒ වෙසක් කූඩුව ආලෝකය වෙන්න ලස්සන ඉලියක් ඕන. ඉතින් මේ මම ඔයගොල්ලන්ට කියන්නේ ඔයගොල්ලෝගේ ජීවිතේ එළිය කරන්න මට හැකියාව තියෙනවා. ඔයගොල්ලෝගේ අම්මලා තාත්තලා ලස්සනට ඔයගොල්ලෝන්ව හරි ගස්සලා ඇවිල්ලා තියෙනවා. ඒකට ආලෝකය දෙන්න තමයි ඔයා මං ගාවට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වෙසක් දවසේ කියන්න තියෙන්නේ හැමෝටම සුබ වෙසක් දිනයක් කියලා. ඒ වගේම කියන්න තියෙන්නේ වෙසක් කූඩුව හා සමාන ජීවිතයක් අපි ගත කරන්න. හරි? ආලෝකයේ ගන්න, ආලෝකයේ විඳින්න හරියට මං ගාවට ඇවිල්ලා වැට්ටික් කරන්න. මොකද ඕගොල්ලෝ 2027 නෙමෙයි. ඕගොල්ලෝ තව අවුරුදු ගානකට පස්සෙත් ඕගොල්ලෝගේ ජීවිතය ලස්සන කරගත යුතුමයි. ඒක නිසා අදට පන්ති අවසන් කරනවා මේ ආකාරයෙන් අන්තිමට කියපු දේත් මතක තියාගන්න. වෙසක් කූඩුව